Hello everyone, welcome to my YouTube channel. බාලවාදරෙන් පිළිගන්නවා මගේ YouTube channel එකට. අදත් මම පුංචි unboxing video එකක් අරන් ආවේ ඔයාලට. මේ නැති පොඩි box එකක් මගේ ළඟ තියෙනවා. මේක නම් මම ඕඩර් කරේ දරස් එකේ. මම නෙවෙයි ඇත්තටම. මගේ husband තමයි මේක ඕඩර් කරලා මට ගෙනත් දුන්නේ. අපි බලමු මේක ඇතුලේ මොනවද තියෙන්නේ කියලාද ඕපන් කරලා බලමු. මම මේක ඕපන් කරන්න යන්නේ දැන්. ඔයාලට පේනද මේක ඇතුලේ තියෙන දේ? පොඩි wireless headphone set එකක් මේකේ තියෙන්නේ. Bluetooth headphone set එකක්. මේක තියෙනවා ඇත්තටම අපි headband එක වගේ use කරන එකක් මේක. මේකේ තියෙනවා details දාලා තිනවා ඔයාලට පේන ඇති මේකේ. ඇත්තටම මේ gym එකට use කරන්න තමයි මම මේක ගත්තේ. මොකද normal අර ear bud එක වගේ එක use කරනකොට ඇත්තටම gym එකේදී ගොඩක් workout කරද්දී ඒක වැටෙන්න තියෙන ඉඩ ප්‍රමාණය වැඩි. ඒ වගේම කන පොඩ්ඩක් රිදෙන්න ගන්නවා. ඒ නිසා තමයි මම මේක ඕඩර් කරගත්තේ. මේක ඇත්තටම මේකේ කේබල් එකත් එක්ක එන USB talk time එක 6 hours කියලා තියෙනවා. stand by time up එක තියෙනවා 15 hours කියලා. අපි බලමු ඇතුලේ කොහොමද මේක කියලා. මේක තමයි headphone set එක. මේක තමයි ඔයාලට පේන්නේ. මේක මෙතනින් lock කරගන්න පුළුවන්. ඒ වගේම මෙතනින් adjust කරලා head එකට අවශ්‍ය විදිහට මේක හදා ගන්න තියෙන්නේ. පේනවා ඇති. පරිස්සමට ඒක කරන්න ඕන. මොකද කෙල්ලයන්ගේ නීඩ ප්‍රමාණය වැඩි. ඔයාලට පේනවා ඇති මෙතන තියෙනවා මේ මෙතනින් තමයි අපි adjust කරන්න තියෙන්නේ අවශ්‍ය දේවල් songs volume අඩු වැඩි කරන්න තියෙනවා. මෙතනින් call answer කරන්න තියෙනවා. ඒ වගේම මෙතන තමයි on button එක off button එක තියෙන්නේ. ඒ වගේම මෙතන තියෙනවා normally මේ වගේ radio option එක එනවා අඩුයි. මේක නා radio option එකක් තියෙනවා. ඒ වගේම අපිට fast මේ song එක next song ගන්න ඕන නම් ඒවා තියෙනවා. ඒ වගේම push කරන්න තියෙනවා. call answer කරන්න පුළුවන් මේකේ. ඒ වගේම තව special දෙයක් මේකේ තියෙනවා අපිට මේකේ memory card එකක් use කරන්න පුළුවන්. මේකේ තියෙනවා memory card එකක් use කරන්න පුළුවන් මේකේ memory card එකක්. TF card, FM radio, MP3 player, wireless කියලා තමයි මේකේ තියෙන්නේ. ඔයාලට පේනවා ඇති. ඔය කියන ඔප්ෂන් ටික තමයි මේකේ තියෙන black color. මගේ මට ඕඩර් කරලා තියෙන black color. හැබැයි husband කිව්වා white එකක් ඕඩර් කරේ black එකක් ඇවිල්ලා තියෙන්නේ කියලා. එහෙම වෙනවා. ඒ වගේම මේක USB charging cable එක. මේකට අවශ්‍ය නම් ඔයාලට මේ normally wire මෙතන පොඩි තියෙනවා මේකක් අපිට මේකෙන් වෙන එකකට දෙන්න පුළුවන් මං හිතන්නේ sound එක. ඒ වගේ මෙතන පොඩි තියෙනවා මේ කේබල් එකක් ගහන්න පොඩි තැනක්. ඒ කියන්නේ ෆෝන් එකට ඩිරෙක්ට් සෙට් කරන්නත් පුළුවන් මං හිතන්නේ. නැතුව ඒ කියන්නේ Bluetooth නැතුව යන විදිහට ගන්නත් පුළුවන් මේක. ඒ වගේම මෙතන තියෙනවා කේබල් එක යූස් කරන තැන charge කරන්න අපි යූස් කරගන්නේ. මේකෙන් අපිට දාගන්න පුළුවන් මේ songs වෙනම අපිට අපේ SD card එකකට දාලා මෙතෙන්ට දාගන්න පුළුවන් මේ වෙනම memory card එකකට දාලා අවශ්‍ය ටික. ඒතකොට අපිට phone එක අතේ ළඟ තියාගෙන ඉන්න ඕනේ නැහැ. මේකේ 10 meter distance එකකින් phone එක තියාගන්න පුළුවන් කියලා මේකේ තියෙන්නේ.
සමහරලාට අපිට 10 meters වලට එහා යන්න වෙන වෙලාවල් තියෙනවා නම් ෆෝන් එක හැමතිස්සෙම අතේ තියන් ඉන්න ඕනේ මේක අපි මෙතන කාඩ් එක දාගත්තා නම් මම කියලා මට හිතෙනවා එතකොට අපිට කෙලින්ම හෙඩ්සෙට් එක විතරක් කැරි කරන්න පුළුවන් අපි වර්ක්අවුට් කරන තැනකදී නම් ජොගින් යනවා නම් ෆෝන් එක හැමතිස්සෙම අතේ තියාගෙන ඩිස්ටන්ස් එකේ තියාගෙන ඉන්න අවශ්‍ය වෙන්නේ නැහැ. ඔන්න ඕක තමයි මගේ අද ප්‍රොඩක්ට් එක. මේක ලොකු ගාණක් ගියේ නෑ මට. මේ 11 ඔෆර් එකක් තිබ්බ නිසා මට මේකට ගියේ ඇත්තටම 700 ගාණක් කියලා තමයි හස්බන්ඩ් කිව්වේ. නැත්තම් මාකට් එකේ මේක 2000 වලට එහා යන එකක් මේක. ඒත් මේ දවස්වල පොඩ්ඩක් තියෙනවා 15 වලට වගේ ඒ වගේ අතර තියෙනවා මේක. මම දැක්කා Facebook එකේ තියෙනවා. ඒ වගේ ඔයාලට මේකේ තියෙන මේ ඔප්ෂන්ස් ටික මේකේ මොනවද තියෙන ඉන්ට්‍රොඩක්ෂන් ටික තියෙනවා මේ පොඩි පේපර් එකක. ඔන්න ඕක තමයි අද මගේ අන්බොක්සින් එක. ඔයාලට පෙන්නදී හරිම හුරුටි ලස්සනයි මේක. ඇත්තටම මම මේක charge කරන්න ඕන. charge කරලා ඊට පස්සේ තමයි මේකේ ඔප්ෂන්ස් ටික බලන්න වෙන්නේ. මේක හරිම හුරුටි වැඩි බරකුත් නැහැ ලොකු. normally අපිට හොඳට fit වෙනවා එක්සර්සයිස් කරන්න පුළුවන් මේක දාගෙන. ඔන්න ඔක තමයි අද මගේ අන්බොක්සින් එක. ඔයාලා හැමෝටම මේ වගේ අරගන්න පුළුවන් බලලා මේ අද මාකට් එකේ මේ දවස්වල හරියට මේ වගේ දේවල් තියෙනවා. මම හිතනවා ඊයේ බඩ් එකට වඩා මේක ලේසියි ඇත්තටම. ඊයේ බඩ් එක ගොඩක් ලාට වැටෙන ප්‍රමාණය වැඩි. ඊට පස්සේ හදිසියෙ පෑගුණොත් එහෙම ඊට පස්සේ ඒක යූස් කරගන්නත් බැරුව යනවා. මේ බඩ් එක වැටුණාට ඒක මොකුත් වෙන්නේ නැහැ. මගේ මොකද මම යූස් කරන නිසා මගේ අතින් ඊවතාව වැටිලා තියෙනවා. නමුත් ඒක වැටුණොත් ඊට පස්සේ හොයාගන්න බැරි වුණොත් හරි කරදරයක් වෙනවා. ඊට වඩා මට හිතෙනවා මේක හරිම යූස්ෆුල් කියලා. මේක කැමති අය සමහර අය කැමති මේකට, සමහර අය එච්චර මේක යූස් කරන්න කැමති නැහැ. නමුත් ඊය බඩ් එක එක්සර්සයිස් කරද්දී ඊය බඩ් එක දාගෙන කරනකොට ටිකක් ඒක වැටෙන්න තියෙන ඉඩ ප්‍රමාණය වැඩි. මේක නම් අවුලක් නැහැ. හෙඩ් බෑන්ඩ් එක වගේ ඕනනම් නෙක් එකේ නේ normally තියාගෙන ඉන්නත් පුළුවන්. මේක හරිම යූස්ෆුල් කියලා මම හිතනවා. බලලා ඔයාලා මේ වගේ දේවල් පොඩ්ඩක් try කරලා බලන්න. ඔන්න මගේ අද අන්බොක්සින් එක මම නවත් ඉවර කරන්නයි යන්නේ. හැම ඊළඟ වීඩියෝ එකකින් ඔයාලා හැමෝටම සුබ දවසක් කියලා ප්‍රාර්ථනා කරනවා. ගිහිල්ලා එන්න.